අපිට පුළුවන් ඔයගොල්ලෝ මූණට ගැළපෙන ලස්සන ලිප් එකක් හදලා දෙන්න. ප්‍රොපෝෂනේට්ලි ගැළපෙන්නේ නැති කාරණා තියෙනවා. වයසට යනකොට ලිප් එක පල්ලෙහාට වැටෙනවා. මොකද මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් ඉන්නේ. දැන් අපි ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මේ ලිප් එක හදන්නේ කොහොමද කියලා. අපි ඒක සඳහා පාවිච්චි කරන හයලුරික් ඇසිඩ් කියන ජෙල් එක. අපි දන්නවා සමහර අයගේ අප ලිප් එක නැත්නම් උඩුතලට වැඩිය යටිතල ගොඩක් විශාලයි නැත්නම් උඩුතල කුඩයි. ඒ වගේ ප්‍රොපෝෂනේට්ලි ගැළපෙන්නේ නැති කාරණා තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් ඔයගොල්ලෝ මූණට ගැළපෙන ලස්සන ලිප් එකක් හදලා දෙන්න. නැත්නම් අපි දන්නවා ගොඩක් වෙලාවට වයසට යනකොට ලිප් එක පල්ලෙහාට වැටෙනවා. එතකොට අපිට පුළුවන් මේ ලිප් එක උස්සන්න හයලුරික් ඇසිඩ් කියන ජෙල් එකමකින්. මේ ප්‍රතිකාරය ඉතාම සරලයි. විනාඩි 10ක් වගේ කාලයක් යන්නේ. මොකද මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් ඉන්නේ. අපි ඔබට ගැළපෙන මූණට ගැළපෙන ලිප් එකක් හදන්න පුළුවන් මේ ක්‍රමය මගින්. මේ ක්‍රමේ දී අපි පාවිච්චි කරන හයලුරික් ඇසිඩ් කියන ජෙල් එක ලෝකේ සාමාන්‍ය සෞඛ්‍ය ශාස්ත්‍රයේ අවුරුදු 70ක් 80ක් පාවිච්චි කරලා තියෙන දෙයක්. ඒකින්ද මේකෙන් බය වෙන්න දෙයක් නැහැ. 아무තු දෙයක් කියලා. හයලුරික් ඇසිඩ් කියන එක ඔයාගේ බොඩි එකේ හැම වෙලෙම හැදෙන එකක්. අපි මේ ෆැක්ටරි මේඩ් හයලුරික් ඇසිඩ් තමයි මේක පාවිච්චි කරන්නේ. ඒකින්ද මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් ගැන විශේෂ බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ.